අපි බලාපොරොත්තු වෙන දේවල් අපි කැමති කාලයේදී සිද්ධ නොවෙන්නේ ඇයි? එහෙම ප්‍රශ්නයක් අහලා තිබුණා. පින්වත් දරුවනේ, අපේ ජීවිතේට සුදුසු කාලයේදීම සුදුසු දේවල් ලැබෙන පුණ්‍ය සංස්කාරයක් තියෙනවා. ඒ පුණ්‍ය සංස්කාරය තමයි කාල දානමය පිණින් රැස් වෙන පුණ්‍ය සංස්කාරය. කාල දානය කියලා කියන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කළා කාල දාන. එහෙම නැත්නම් සුදුසු කාලයේ දන් දීම් 5යි. පළවෙනි එක තමයි ආගන්තුකයා හට දෙන දාණය. කෙනෙක් ආගන්තුකව ආවට පස්සේ ආගන්තුකව කරන සංග්‍රහය කාල දානයක්. ඊළඟ එක තමයි ගමන් යන කෙනාට දෙන දාණය. ඒකට කියනවා ගමික දාණය. ගමන් බිමන් යන කෙනෙක්, වෙහෙසටපත් වෙන කෙනෙක් අපි දැක්කොත් එහෙම ඒ කෙනාට සංග්‍රහ කරන්න ඕන. ඒක කාල දානයක්. ඉස්සර අතීතේ ගෙවල් අයිනේ තියලා තිබුණා පින්තාලි. මේ පින්තාලියක් තියන්නේ පාරේ යන මිනිස්සුෙකුට පිපාසය සංසිඳුවා ගන්න, ගමන් වෙහෙස සංසිඳුවා ගන්න. එතකොට ඒක කාල දානයක්. තුන්වෙනි කාල දාණය තමයි ගිලාන දාණය, ගිලන් කෙනාට දෙන දාණය. ගිලන් වෙච්ච කෙනෙකුට සංග්‍රහ කිරීම, උදව් කිරීම කියලා කියන්නේ එයාට අවශ්‍යම දෙයක්. යම් කෙනෙක් ගිලන් කෙනාට දම්පැන් පූජා කරනවා නම් ඕන්න ඒක කාල දානයක්. අපිට අවස්ථාවක් ලැබුණොත් දරුවනේ ගිලන් කෙනෙකුට දන් දෙන්න, එක්ක ගිලන් කෙනෙකුට බෙහෙත් ටිකක් අරන් දෙන්න කවදාවත් මග අරින්න එපා. ඒක කාල දානයක්. ඊළඟ දාණය තමයි දුබ්බික්ඛ දාණය. දුර්භීක්ෂයේදී දෙන දාණය. ආහාර පාන හිඟ කාලයක අපි ළඟ තියෙන චුට්ට අපි දෙනවා නම් ඒක කාල දානයක්. මිනිසුන්ට ආහාර පාන අඩු කාලේ, එහෙම නැත්නම් සත්වයන්ට ආහාර පාන අඩු කාලේ ඒ කෙනාට කෑම ඕනම කාලේ අපි කෑම ටිකක් දුන්නොත්, බඩගින්නේ ඉන්න වෙලාවක කෑම ටිකක් දුන්නොත්, ඒ කෙනාට අවශ්‍යතාවයක් වෙන වෙලාවට ඒක දුන්නොත්, ඒ දුර්භීක්ෂයේ දෙන දාණය කාල දානයක්. ඊළඟ කාල දාණය තමයි පස්වෙනි එක. යම් මේ අලුත් සහල්, අලුත් ඵල ඇතනම් එහි පළමු කොටස සීලවන්තයන් කෙරෙහි පිහිටුවයි. අපේ නිවෙස්වල ඔන්න අපි අලුතෙන් ගහක් හදලා ඒ හැදූ ගහේ අලුතෙන්ම ගෙඩි හට ගන්නවා. පළවෙනි ගෙඩි. ඒ පළවෙනි ගෙඩි ටික අපි සංගරුවනට පූජා කරනවා, සිල්වතුන්ට පුදනවා. සම්බුද්ධ පූජාව විදිහට පූජා කරනවා. ගෙදරට ප්‍රණීත මොන හරි ගෙනවුවොත් එහෙම පළවෙනි කොටස භාග්‍යතුන් වහන්සේට පූජා කරනවා. ආන් ඒක කාල දානයක්. කාල දානය කියලා කියන්නේ දරුවනේ සුදුසු කාලයේ දෙන දානය. ඔය තමයි කාල දාන 5. ආගන්තුක දානය, ගමන් යන කෙනාට දෙන දානය, ඊළඟට ගිලන් කෙනාට දෙන දානය, දුර්භීක්ෂයේ දෙන දානය, අග්‍ර ශස්‍ය කොටත් සීලවන්තයන්ට පූජා කිරීම. මේක කරනවා නම් මේ කාල දානයේ විපාක විදිහට සංසාර ගමනේ බොහෝ සැප සම්පත් ලබනවා. විශේෂ විපාකයක් විදිහට ලැබෙනවා. තමන් කැමති දේවල් කැමති කාලෙම ඉෂ්ට වෙනවා. තමන් යමක් බලාපොරොත්තු වෙනවා නම් බලාපොරොත්තු වෙන කාලෙම ඒක ඉෂ්ට වෙනවා. ඉතින් ඒ නිසා කාල දානය කියන මේ සුන්දර දෙය තමන්ගේ ජීවිතයට එකතු කරගන්න. අවස්ථාවක් ලැබෙන කිසිම මොහොතක කාල දානය අත්හරින්න එපා. දානය කියලා කියන්නේ බොහොම සුන්දර එකක් දරුවනේ. දානයෙන් රැස් වෙන පින අපේ ජීවිතේ ගොඩාක් සැපවත් කරනවා. ඒ නිසා හැමදිනම පින් රැස් කර ගැනීමට උත්සුක වෙන්න.